ඔන්න පාසල් නිවාඩුව පටන් ගත්තා. ළමයින්ට පුංචි මතක තමයි එයාලගේ අනාගතය ලස්සන කරන්නෙත් එයාලා වැඩිහිටියෝ බවට පත් වුණාම ඒගොල්ලොන්ගේ පුංචි කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් සතුටු මතක එකතු කරලා තියාගන්න පුළුවන් නම් ඒ අම්මයි තාත්තයි මේ ලෝකෙම දිනලා. පාසල් නිවාඩුව පටන් ගත්ත හින්දා මට හිතුණා පුංචියට හරි එක සමරන්න ඕනි කියලා. හැමදාම කෑම කන විදිහට කෑම කන්නේ නැතුව උඩු තට්ටුවට ගිහිල්ලා පොඩි මේසයක් දාගෙන මහ ලොකු දේවල් නෙමෙයි පුංචි දේවල් වලින් සතුටු වෙන්න ළමයින්ට උගන්වන්න අපි පුරුදු කරන්න ඕනේ. ඉතින් මට හිතුණා ගෙදර කකුලුව තිබුණ නිසා චැට් එකක් දාන්න හොඳම කෑම කකුලුව කියලා. මොකද ටිකක් වෙලා යනවනේ කන්න. ඉතින් ඉක්මනට කාලා එක එක්කෙනා නැගිටලා යන්නේ නෑ. ගොඩක් වෙලා යන හින්දා ඔක්කොම ටිකක් වෙලා එකට වාඩි වෙලා ඉන්නවා. ෆෝන් එක අතේ තියාගෙන කෑම ගන්න තමයි දැන් ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම ඒක කරන එක හොඳ පුරුද්දක් නෙමෙයි. හැමදාම ජීවිතේ ඒකාකාරී කරගන්නේ නැතුව පුංචි දේවල් වලින් වෙනස් කරගන්න පුළුවන් නම් අපි ජීවිතේ දිනලා කියලායි මට හිතෙන්නේ. ඉතින් මේකට සලාදයකුත් තිබ්බනම් හොඳයි. සලාදයක් තිබුණ නැති වුණත් මේ විදියට හරි සමරනවා කියලා හිතුවා. 4 දෙනාමත් ඉන්න කකුලුවොත් තියෙන මේ වෙලාව මේ chance එක මිස් කරගන්නේ අපරාධي කියලා හිතුණා. ජීවිතේ මතක සතුටු මොහොතවල් එකතු කරගන්න ඕනේ. අතීතේ ජීවත් වෙන්න නෙමෙයි. හොඳ පෞරුෂයකින් යුතුව තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කියලා තමුන්ටම දැනෙන්න ඕනේ හින්දා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙන්නම්. සුබ දවසක්.